වෙල්කම් බැක් ගේමින් කෝස්ට් ඇකඩමි YouTube channel ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපිට අලුතෙන්ම ඇවිල්ලා තියෙන අලුත්ම යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එක. ඉතින් යුනිවර්සල් ටෝකන් කීයක් යයිද මෙන්න මේ ගන්න ස්කින් එකක් ගන්න ඒ වගේම යුනිවර්සල් ටෝකන් ගන්න ඩයමන්ඩ් කීයක් යයිද කියලා. ඉතින් ඔයාලට විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම ඩයමන්ඩ් ටොප් අප් කරගන්න මෙන්න මේ නම්බර් දෙකෙන් එකට මැසේජ් එකක් දාලා ඔයාලගේ ID එකටම ඩයමන්ඩ් ටොප් අප් කරගන්න කියලා මතක් කරනවා. හරි දැන් අපි බලමු මේ ගන්න ස්කින් ගන්න අපිට ඩයමන්ඩ් කීයක් යයිද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉවෙන්ට් එකේ XM8 ගන්න ස්කින් කීපයක්ම තියෙනවා. ඒ වගේම MAC 10 එකට ගන්න ස්කින් කීපයක්ම තියෙනවා. ඉතින් මෙතන හොඳම ගන්න ස්කින් එක මොකක්ද කියලා ඒ වගේම තමයි XM8 ගන්න ස්කින් ඔක්කොම දීලා තියෙනවා ඉන්ක්යුබේටර් ඒ කියන්නේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකේ ඉඳලා ලෝ ප්‍රයිස් එක වෙනකන් දීලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක. ඉතින් මේකේ රේට් ඔෆ් ෆයර් ඩබල් තියෙනවා. ඒ වගේම තමයි ඇකියුරන්සි එකක් තියෙනවා. ඒ වගේම රීලෝඩ් ස්පීඩ් එකක් රින කරලා තියෙනවා. ඉතින් මම මුලින්ම කියන්නම් මේ රේට් ඔෆ් ෆයර් කියන්නේ මොකක්ද කියලා. ඉතින් රේට් ඔෆ් ෆයර් කියන්නේ බුලට් එක යන වේගය. ඒ කියන්නේ ෆයර් රේට් එක. ඒ කියන්නේ බුලට් එක යන වේගය වැඩි කියලා තමයි තියෙන්නේ. ඒ වගේම ඇකියුරන්සි කියන්නේ අර විහිදලා යන බුලට් එක ඇඟට යනවා වැඩි. ඒ වගේම රීලෝඩ් ස්පීඩ් එකක් රින කියන්නේ පොඩ්ඩක් රීලෝඩ් වෙන එක මේ පොඩ්ඩක් ස්ලෝ කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන ඊළඟට ආර්ම් පෙනරේෂන් කියලා තියෙනවා. ඒ කියන්නේ ඔකට අර වෙස්ට් එකක් තිබ්බගේ මොකද වෙස්ට් එකට ඩැමේජ් වෙන ප්‍රමාණය වැඩි. ඒ වගේම මැගසින් කියන්නේ මැගසින් එක කියන්නේ අර ඇමෝ පොඩ්ඩක් අර මැගසින් එකේ තියෙන ගාන පොඩ්ඩක් අඩුයි. ඒ වගේම තව බලමු ඉතින් ඒ ටික තමයි විශේෂයෙන්ම තියෙන්නේ. ඒ වගේම රේන්ජ් කියලා තියෙනවා. රේන්ජ් එක කියන්නේ මේ දුර ඒ කියන්නේ පොඩ්ඩක් දුර වදිනවා වැඩි. ඩැමේජ් වෙනවා වැඩි එනිමියාට. ඉතින් ඕක ටික තමයි මූවමන්ට් ස්පීඩ් රින කියන්නේ. ඒ කියන්නේ අපි දැන් අර මූවමන්ට් දාන්නේ ඒ කියන්නේ අර එහෙම යන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් අඩුයි. ඉතින් මේක දන්න තිබ්බොත් ඒක පොඩ්ඩක් වැඩි. ඉතින් ඕක ටික තමයි විශේෂයෙන්ම තියෙන ගන්න ස්කින් වල. ඉතින් අපි බලමු මේ ඉවෙන්ට් එක ස්පින් කරලා අපේ ලක් එකත් එක්ක මොකක් එයිද. ඒ වගේම එක්ස්චේන්ජ් කරගන්න මං ගාව මේ විදිහට යුනිවර්සල් ටෝකන් කීපයකුත් තියෙනවා. ඉතින් අපි බලමු කොහොම හරි ස්පින් කරලා. ඉතින් මං ඉස්සෙල්ලම ට්‍රික් එකක් යූස් කරනවා. ඉතින් මම මේ විදිහට ගෝල්ඩ් රොයල් එකට ඇවිල්ලා ප්‍රී ස්පින් එක දෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට සෙටින් වලට ඇවිල්ලා මෙතන මෙන්න මේ ක්ලියර් කියන එක අපි තුන් පාරක් දෙමු. හරි ඊට පස්සේ අපි කැරක්ටර් ස්කිල් එකකුත් මාරු කරගන්න ඕනේ නැහැ. අපි මෙතන ඔකට්ටගේ අතේ ගන්න ස්කින් එකක් තියෙනවා නම් ඒකත් පොඩ්ඩක් අයින් කරගමු. හරි මම මේ විදිහට ගන්න ස්කින් එකත් අයින් කරගන්නවා. ඉතින් පොඩ්ඩක් අර ඉවෙන්ට් එක මම අර සුවර්ම කරන්නේ 100%ක් මේයි කියලා. ඉතින් කොහොම හරි මේ ආවත් නැතත් අපි ට්‍රික් එකක් දානවා. ඉතින් මේ විදිහට මම ඊළඟට මෙන්න මේකේ තියෙන ස්පින් 3ක් දෙනවා. හරි ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ඉවෙන්ට් එක ස්පින් කරගෙන යමු. ඉතින් මේ ඉවෙන්ට් එක මේ මම එන දවසක් හරියටම දැනගෙන තිබ්බේ නැහැ. කවුරු හරි මේ දෙන්නෙක් තුන් දෙනෙක්ම WhatsApp එකට දාලා තිබ්බා XM8 ගන්න ස්කින් එකක් එනවා මෙහෙමයි කියලා. ඉතින් මට ඒකත් WhatsApp group එකේවත් දාන්න බැරි වුණා. මොකද අර මට 100%ක්ම කන්ෆර්ම් වෙලා තිබ්බ නැති හින්දා. හරි ඉතින් මේ විදිහට අපි ඉවෙන්ට් එක ස්පින් කරගෙන යමු. බලමු මේකට ඩයමන්ඩ් කීයක් ඇයිද කියලා. ඒ වගේම තමයි අපිට මේ 14 වෙනිදා අප්ඩේට් එකත් එක්ක අපිට සුපිරිම ඉවෙන්ට් කීපයක් එනවා. ඉතින් ආයෙත් නරුටෝ ඉවෙන්ට් එක තමයි පටන් ගන්න යන්නේ. ඒ ඉවෙන්ට් කොලැබොරේෂන් එක තමයි පටන් ගන්න යන්නේ. ඉතින් ඒකත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඒකේ අම්මට සින MAC 10 එක වැදුනා කියන්නකො ඔන්න. කොහොමද ට්‍රික් යූස් කරන එකේ ප්‍රතිඵල දැක්කද? ඔන්න ට්‍රික් එක දැම්මා විතරයි MAC 10 එක අපිට ස්පින් 4න් විතර ආවා. හරි අපි තව එකක් ස්පින් කරමු. මට ගන්න ස්කින් දෙකක් තිබ්බනම් ඇති XM8 එකටයි මේ MAC 10 එකටයි. ඒකට ගන්න ස්කින් මේ කවුන්ට් එකට තිබ්බෙම නැහැ. ඉතින් ඒ දෙක තිබ්බනම් හොඳටම ඇති මට. හරි අපි තව එකක් දෙමු. වයිටි කලිසන් සෙට් එකක් 14 වෙනිදා එන්න කතාවක් කියනවා. හැබැයි අර අලුතෙන්ම මේ ඉවෙන්ට් එකක් එන්න තියෙනවා 14 වෙනිදා. ඒකත් එක්ක එයිද කියලා මට සැකයකුත් තියෙනවා. හරියට මේක කන්ෆර්ම් නෑ. මේ එක කල් දානවා මොකක් වෙයිද දන්නේ නැහැ. කොහොමද 14ට කලින් හරි එන්න ඉඩ තියෙනවා ගොඩක් දුරට. හරි එතන අම්මට ආයෙත් MAC 10 එක වැදුනා කියන්නකෝ. එක MAC 10 එකක් ඇති මට XM8 එක තිබ්බනම් ඇති හොඳටම. ඩයමන්ඩ් කීයද අපිට ඩයමන්ඩ් 1500ක් විතර කියලා MAC 10 ගන්න ස්කින් දෙකක් වැදුනා. අපිට XM8 ගන්න ස්කින් එකක් උතරින් වැදුණා නම් ගොඩම XM8 එකක් ආවන නෑ කරගෙන එහෙම කරන්න එපා. එකක්
හරි අපි OS pin එක දීලා exchange කරගමු. අපිට token තියෙනවා. හරි මේ විදිහට මම මෙතන තියෙනවා grand price එක තමයි මේක. ඉතින් rate of fire double තියෙනවා. ඒ වගේම මේ හැම එකක්ම ගන්න කලින් ඔයාලා මෙන්න මේක ගන්න. මේක තමයි හොඳම gun skin එක. මෙතන තියෙන XM8 gun skin වලින්. ඒ වගේම මෙතන තියෙන මෙන්න මේක නෙවෙයි. මෙතන තියෙන මෙන්න මේ gun skin වලින් මේ ටික නම් අවුල්. මේවත් incubate ආපුවා තමා මේක accuracy තියෙනවා double මේකත් අවුලක් නැහැ. ඒක තමයි grand price එක. හරි මං එහෙනම් මෙන්න මේක exchange කරගන්නවා. හරි මට අවශ්‍ය මේක හරි ඒක ඔන්න exchange කරගත්තා. මේක ඊට පස්සේ තියෙනවා මට නම් set වෙන්නේ මේක තමයි. මේක accuracy එකකුත් තියෙනවා. මේකට වඩා මේක set මට අවුලක් නැහැ. හරි ඔන්න ඉතින් gun skin දෙකක් ගත්තා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම trick එක use කරන්න gun skin 3ක් ගත්තා diamond 2000කින්. ඉතින් ඔයාලටත් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම trick එක use කරන්න. මේ තියෙන්නේ mac 10 එකට මට gun skin තිබ්බෙව නැහැ. ඔන්න ඉතින් ඒකත් ගත්තා. ඊට පස්සේ අපිට XM8 එකට gun skin එකක් තිබ්බෙත් නැහැ. හොඳ එකක්. ඉතින් ඒකත් ගත්තා. ඔන්න superior තමයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි XM8 gun skin එක බලා ගන්න පුළුවන්. ඉතින් ටික ටික මේ account එකකට අපි gun skin ටිකක් ගමු. එහෙනම් ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක පුළුවන් තරම් share කරන්න. ඒ වගේම TikTok පැත්තේ, ඒ වගේම FB පැත්තේ හැමෝම share කරන්න, like කරන්න අනිවාර්යෙන්ම set වෙන්න කියලා මතක් කරනවා. අද වීඩියෝ එකේ end කරනවා. අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියම පරිස්සම් වෙන්න කට්ටියම ජය වේවා.